පෙත්තකුත් හරි ගැල්ුණා. මේ අලුතෙන් මං ආසාවෙන් හිටිය පොඩි බඩුවක් ගෙනාවා. මං ගොඩක් දවසක් ආසාවෙන් හිටියේ මේ ඉතින් ලොකුවට සල්ලියකුත් නැහනේ. අපිට ඒකින්ද මම මේ පොඩි ගාන එකක් ගත්තේ. ඩ්‍රෝන් එකක් ගෙනාවා. SG901 Max එක. මේක අඩුවට මට පොල්ලෙක්ගෙන් හම්බුනේ අඩු ගානකට. අපි ඉතින් මේක මේ පොඩ්ඩක් යවල බලමු කොහොමද කියලා. මේකේ කැමරා එකක් තියෙනවා. ඒතර ලොකු ක්වොලිටි එකක් නැහැ. ඉතින් කමන්න නැහැ. ඉතින් ආසාවට ඉස්සර පොඩි එකක් ගෙනාවා. මේ හරි ඉතින් අපි චුට්ටක් යවල බලමු කොහොමද කියලා. ඒක අන්බොක්ස් කරන වීඩියෝ එකක් දෙන්නම්. ඒකෙන් පස්සේ ඉතින් යවන වීඩියෝ එකක් දෙන්න. හරි එන අන්බොක්ස් වීඩියෝ එක බලමු. මේ තියෙන විදිය ලක්ෂණ බොක්ස් එකක එන්නේ ඒක. මම ඉස්සෙල්ලා මේක එකපාරක් කරලා බැලුවා. ඉතින් බොරුවට කියන දෙයක් නැහැ නේ අලුතෙන් මේක කියලා. එන්න මචං බාණ්ඩේ. කැමරා එක HD කැමරා එකක් තියෙන 4K එකක් නෙවෙයි. අලුත් මේකක් නෙවෙයි පාවිච්චි කරපු එකක් හරිද? නැත්තම් කියයි ඕක බං හීරිලානේ. පොඩ්ඩක් පෙතිය මේ වෙලානේ. මචං නේද? දැන් මේක රිමෝට් එක තියෙන රිමෝට් එක මට මචං රිමෝට් එක සාමාන්‍ය ඉතින් ක්වොලිටි බාණ්ඩයක් මේක. පොඩ්ඩක් බලමු කොහොමද යවන්නේ. ඉතින් නම් ගෑරේජ් එකට ආවා. මම මේක ඔන් කරගන්න ඕන. ඉතින් ඔන් කරගන්න තියෙනවා. නම් ලයිට් ටිකක් පත් වෙනවා. මචං ලයිට් පත් වෙනවා. එයටත් ලයිට් තියෙනවා. ජුවා පර මේක ඔන් කරගන්න තියෙනවා. මේකේ මචං මේ ටිප් දෙක තියෙන්නේ. අපිට ආස දේවල් මචං අපි පුළුවන් විදිහට ගන්න එපා ඉතින්. ලොකු දේවල් අපිට නැතුණාට වෙන එකෙන් ඔන් කරා. මචං දැන් ඔන් වෙනවා ඒක. නෝන ඩිස්ප්ලේ එක. හරි එබුවා. මෙච්චර මචං බොඩි මේක GPS එකේ මෙතන 6යි වෙන මෙතන 10ට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ඔන් වෙන්නේ. මේක ප්ලයි කරන්න පුළුවන් එතකොට තමයි. නබාණ්ඩේ දැන් හරි මචං. try කරන්න පුළුවන්. මචං කොහොමද තාම නම් බෑ හරියට. පෙත්තකුත් හරි ගැල්ුණා.
ඔන්න මචං ඉතින් පළවෙනි පාරම යවන්න ගිහලා පෙති ටික හැදුණා.